තමන්ගේ රාජකාරියේ තරම නිවැරදිව දන්න මිනිස්සු. මයික් එක දීලා ස්ටේජ් එකට ආවට පස්සේ මේ ඉන්න ප්‍රේක්ෂකාගාරය කොතෙක් වුවත් එක්කෙනෙක් වුණත් ලක්ෂයක් වුණත් තමන්ගේ රාජකාරිය නිවැරදිව දන්න මිනිස්සු. අපි එක තමයි මේ ප්‍රසංගයේ කුමාරයන් කියලා නම් කරේ. නැත්තම් වෙන නමක් දාන්න තිබ්බා. රජවරු කියලා දාන්නත් බැරි කමක් නැහැ මේ ප්‍රසංගයට. නමුත් කුමාරයන් කියන්නේ ඊළඟ පරම්පරාවටත් තියෙන බලාපොරොත්තුව. ඔව් රජාන වයසයිනේ. රජා වයසයි රජා එතනින් එහාට ඉවරයි. හැබැයි කුමාරයා නැවත ඉන්න කෙනා. යා බේබේ. තව මේගොල්ලන් තව අවුරුදු පරම්පරා නෙවෙයි. තව ඉස්සරහටත් එනවා. ඒක තමයි මේ ප්‍රසංගයේ තියෙන වැදගත්කම සහ ලස්සන. මේ ආදරය වෙනුවෙන් ආපු හැමදෙනාටම ස්තුතියි. ඕගොල්ලන් වෙනුවෙන් අමල් අයියගෙන් කැමති ඕනෑම එකක් අපි අහමුද? මේක මොකද ලිස්ට් එකේ නැහැ. අයි අමල් අයියා කැමති එකක් පොඩි කොටසක් අයෝ. ගිටාර් එක මෙයාගෙන් ඉල්ල ගමු. හරි. මූට කිව්ව මයික් එක අල්ලගෙන ඉන්න. නියමයි. ඒකත් හොඳයිනේ. මොකද මෝ ඇත්තටම අනිතුන්ට වැඩි පොඩිනේ බා. මෙහෙමයි මේවා එකක්වත් ප්‍රී ප්ලෑන් නෙවෙයි. ඒකයි ලෑස්ති කරලා නැත්තේ. නැත්තම් බොරුවට නම් අපි එහෙම කියනවනේ. මේවා ඉතින් දුර්ලභ ඒවා. ටයිම් අරන් හරි කවන්නේ කරගමු. අල්ලන් හිටන් පුතේ. අර හවස හම්බෙච්ච වෙලාව කීපු දේවල් වලට තරවට මයික් එකේ ඉස්සරහට අල්ලන්නේ නැහැ. නෑ නෑ මේ ජොබ් එක හරියටම කරන කෙනෙක්. ජොබ් එක නිවැරදිව කරනවා. හරි. මෝ පොඩි කියවට පොඩිත් නෑ එහෙම අල්ලන්නේ සිස්ටම් එක. නිත නිතට හොර හදපතුල බලා පද බැන්ද සුපෙන් කවේ නද තාල සිදී පද පේනිලි සිත කෑලි කැඩී විසිරේ නිත නිතට හොර හදපතුල බලා පද බැන්ද සුපෙන් කවේ නද තාල සිදී පද පේලිලි සිත කෑලි කැඩී විසිරේ නෝනවරි මාතුරුනි අමල් පෙරේරා මේ උඩුසුම්මත් පොසන්නාදය. Thank you. ඇත්තටම ඉතින් රිදම් ගැව්වට වැඩි ජනප්‍රිය වෙනවනේ මොකද? සෙල්ලම් වැඩක්ද මයිලේජ් එක? හොඳත් පොසන්නාදයක්. බොහොම ලස්සන දවසක්. ආදරණීය දවසක්. අමල් අයියා නැවතත් වේදිකාව ඔබට. Okay.